ඔයා උදේට කොච්චර බොරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවක් නැහැ මං කිව්වා කියලා හිතාගන්න. හරිද? ඊළඟට භගවත් ගීතාව අනුව ඔයා කරන පව ඔයාට යම් කිසි කාලේ ඒක දිට්ඨ ධම්මවේදී උපපත් වේදනේදී අපරාපරිය කර්ම වේදනීය කියලා මට කියන්න බෑ. හැබැයි මට ලෑස්තිලා ඔයා ඉන්නවා කටුවිමුලේ අරිනවා. ඔයාව කටුවිමුලේ අරිනවා කවදා හරි අපායේ ඔයා මේ කියන බොරු වලට දැන් කුඩු ගේනවා. දැන් මේ කුඩු ගේනවා. මම මේ කුඩු ගේනවා. මම ජනාධිපති මම අහක බලන් ඉන්නවා. එතකොට සම්බන්ධද නැද්ද? කුඩු ගෙනීමට නෙමෙයි සම්බන්ධ. මේ කුඩු ගේනවා. මම ජනාධිපති මම මෙහෙ බලන් ඉන්නවා. ඒ කියන කෙනා සම්බන්ධද නැද්ද? ඉන්න. ඒ කියන කෙනා කුඩු ගෙනාවා. ඒ කියන කෙනා කුඩු ගෙනාවා. ආගන්නකෝ. ඒ කියන්නේ ලංකාවට ඉන්නකෝ. එතුමාපත් උනේ 2005 ඉඳන් 2010 වන විට ලංකාව කුඩු කේන්ද්‍රස්ථානයේ බවට පත් වුණා. කිලෝ 261ක් ආව ට්‍රැක්ටර් වල ගෙනාව සිර ගෙනාව කුඩු ගෙනාවා. එතුමා අහක බලන් හිටියා. මෙයා කියනවා සම්බන්ධ නැහැ. මම කියන්නේ කුඩු ගැනීමට සම්බන්ධ නැහැ. කුඩු ගැනීම නවත්තන්න තිබුණා ඒ මහා බලය යොදවලා. ඒතකොට සම්බන්ධයි නේ කියන්නේ. ඒක තමයි කියන්නේ. නමුත් කුඩු ගෙනාවට සම්බන්ධ නෙවෙයි. කුඩු ගෙනාවේ නැහැ. කුඩු ගැනීම නවත්තන්න තිබුණා. නැවැත්තුවේ නැහැ කියන සම්බන්ධයි. අර කුඩු ගැනීම නවත්තන්න තිබුණා. අර ගොයක් කොලේට නැවැත්තුවේ නැහැ. සම්බන්ධයි. අර ගොයන් කොලේට මේ මුවා වෙලා විනිදි බබගේ කතාවක් ඔය කියන්නේ. ඔව් අර කොල්නාඩි සිල්ලාගේ කොල්නාඩි සිල්ලා මහත්තයාට වැඩි නීතිඥයෙක් මෙතුමා. හවුද? අපි විරාමයට ගිහලා ආපහු එමු. විරාමයට ගිහලා එමු. බොහොම ස්තුතියි. අපි සටන සංවාදයේ විරාමයට යනවා නැවතත්. තමුන්ගේ පර්මිට් එක තමුන්ට විකුණන්න පුළුවන්. මෙයත් විකුණලා තියෙනවා. පර්මිට් එක විකුණුව හොරා කියනවා අනිත් කාට හොරා කියලා. බලදි මූත් විකුණලානේ අකෝ. ඊට දෙන්න මට කතා කරන්න දෙන්න. මම හිතන්නේ මම ඔයිට එහා කතා කරන්නේ නැහැ ඕක ගැන. මාත් එක්ක ඔව්. ඉතින් මට නඩු තිබුණේ නැහැ. තෝ මට පලයන් පගයන්. කද්දා කොමේ? මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් ඇහුවයින් පස්සේ ඕන ප්‍රශ්නයක් එතුමා දෙන්නේ එක උත්තරය. ඒ තමයි IMF ප්‍රශ්නේ. ජාතික ලයිස්තු මණ්ඩල දුර ලබා දීම සම්බන්ධයෙන් කොහොමද තත්ත්වය? ඇත්ත වශයෙන්ම ජාතික වැදගත්කමකින් යුත් කාරණාව තමයි මේ රජය IMF පිවිසුම වෙනස් කරනවායි කියලා රටේ ජනතාවගේ විශ්වාසය නැතිබංග කරලා රටේ ජනතාව රවට්ටලා මේ කරන ක්‍රියාවලිය මම දකිනවා ඒක ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. දැන් උගක් අය මේ දුක් වෙනවා මේ ජාතික ලයිස්තු මණ්ඩල දුරේ Tamanට නොලැබෙයිද කියලා ප්‍රශ්න තියෙන සමහරක් අයට. මොකද වෙන්නේ ඇත්තටද? මුළු රටම දුක් වෙනවා මේ පොරොන්දුණු ආකාරයට IMF පිවිසුම වෙනස් කරන්නේ නැතුව. රටේ ජනතාවට ලබා දෙනවා කියපු බදු සහන ටික ලබා දෙන්නේ නැතුව. මතකයිනේ ඔබටත් ඉන්ධන මිල සූත්‍රය වෙනස් කරනවා කිව්වා. ඒව වෙනස් කරන්නේත් නැත්නම් විශේෂයෙන්ම අඩු මිල ප්‍රශ්නයත් එක්ක රටේ ජනතාව ලොකු අසහනයකටපත් වෙලා මම හිතන්නේ අපි ලක්ෂ 220 ගැන හිතන්න. මොනවද මේ රජය නියෝජනය කරන අය වේදිකාවේ කිව්වේ? ඒගොල්ලෝ කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ IMF කිවිසුම ක්‍රියාත්මක කරන්නට බැරිද? ඒක කරන්නේ නැහැ. ඒක වෙනස් කරනවායි. අනුගමනය කරන්නේ නැහැ. නමුත් දැන් ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. එකඟ වුණු IMF කිවිසුම. ඔය මේ අනවශ්‍ය මේ අහන්නේ පානේ ජාතික ලයිස්තු කත අහන්නකෝ වැදගත් ප්‍රශ්නයක් IMF වගේ. එතකොට IMF ඇහුවම IMF උත්තරේ දෙනවා. ඕගොල්ලෝ ජාතික ලයිස්තු ඇහුවත් IMF උත්තරේ හම්බෙන්නේ. වෙන උත්තරයක් ඇහුවත් IMF උත්තරේ හම්බෙන්නේ. මොකද මේක ජාතික වැදගත්කමක් තියෙන එක උත්තරයක් තමයි. මම මෙතන ඇවිල්ලා කිව්වේ ස්පිල්ලක් පාපිල්ලක් නෑ. ඔබතුමා කිව්වද? සම්පූර්ණ වැරදි. නෑ. ඔබතුමා තමයි පණු කැවිල්ලද? නිකා ඉන්නවා වාඩි වෙලා බූරුවෙන් නැතුව මේ කතා කරන්න ඇරලා වරප්‍රසාද ප්‍රශ්නයක් වාඩි වෙන් බයියා මම කියන්නේ මේ മന്ത്രിවරයා ඔබතුමාගේ පාර්ලිමේන්තුවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි අතරේ පාපන්දුවක් කරගන්නට ඉඩ දෙන්න බෑ. ඔබතුමා ඒක වැරදි විග්‍රහයක්. මම බොරු කියනවා කියලා කියන්නේ. ගරු කතානායකතුමනි මේ වගේ ටොම්පච කතා කියන්න එන්න එපා. තමුන්නාසේ ටොම්පච කතා. තමුන්නාසේ කතානායක නෙවෙයි පචෙක් එහෙනම්. පචෙක්. බොරු කියන්න එන්න එපා. බොරු කියන්න එපා මෙතන. හොඳයි තනතුරට ගෞරවය. වාඩි වෙන හලෝ. වාඩි වෙන. වාඩි වෙන. වාඩි වෙන හලෝ.
අධිකරණයට බලපෑම් කළා කියලා මෙතන කතා වුණා. අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳ උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නානක්කාර. මනුෂ්‍ය නානක්කාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නානක්කාර හැම YouTube එකේම ගිහලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ හරියට මන්දිරේට. නී හිටපු නීතිපති ඔහොම පිරිස්සෙන්නලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මම හිතනවා පස්සේ කිව්වා කියලා. කියපන්කො බලන් ඉන්න මාව ගන්න හදන්න. එතකොට ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. අධිකරණ බලපෑම් කියන්නේ දෙයියනේ. හිටපු ජනාධිපතිතුමා නීතිපතිව ගෙනල්ලා අර්ලියගහ මන්දිරේට මේ අකාව ළඟ තියාගන්න කියලා දිනෝ මෙයාව බේරන්න කියලා. දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොවැසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒකේ වචනයක් අඩුයි ඒක. එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ. මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක. පොඩි ගීතයක් ගාන කරමුකෝ. සිංහුවක් කියමු. අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ. මේ ඔව්වා කියන්න එපා. මේ ගෑනු ළමයි පිරිමි ළමයි ඩාන්ස් කරේ ඩන්නර් ගෑනු ළමයි හතර දෙනා එක තැන හිටගෙන මේ දෙන්න වෙන පොඩ ටෙම්පෝ තියෙන සින්දුවක් මොකක් කරේ? ටෙම්පෝ තියෙන සින්දුව. නෑරම ලං විම්ම නෑඹුලේ හිත තෙම්ම ඊමයක දැවටෙන්න කෙල්ලි නුඹේ අනසකටම නතු උන දිනකදී මා ලං විම්ම නෑඹුලේ හිත තෙම්ම ඊමයක දැවටෙන්න කෙල්ලි මේකේ වචනයක් අඩුයි හරිය නැත්නම් ඒක වැඩි හරිය. වැඩියෙන් ලියවිලා. මං කිව්වා ලියලා දෙන්න කියලා මෙඩිලාමයට ලියලා දීලා.